උඹලා හිතනවා සල්ලි සුද්ධ ගන්න හම්බෙයි කියලා. සල්ලි ඝාතකෙක්. පාස්කු ප්‍රහාරයට හොට දාන එක විපක්ෂයේ හොඳවරකටවත් මම මිනිසුන්නේ කියන්නේ. උන්ට ඡන්ද දෙන්න එපා. උඹලට දේශපාලන සාක්ෂරතාවයක් තියෙනවා නම් උඹලා දැනගන්න ඕනේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ආයිබෝ. ටිකක් අසනීප තත්ත්වයෙන් පස්සේ ඔන්න මම වීඩියෝ එකක් කරන්න ආවා. මේකේ මෛත්‍රී ගුණරත්න මහත්මයා අතාරාංගේ ලෝයේද සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරිඳුතා සාලික මම දැක්කා විවේචනය කරලා තියෙනවා මෙහෙම එකක්. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රචාරක ලේකම් විදියට මම බලන් හිටියා මේක ගැන ලියන්න. හරි මේ ගැන මොකක්ද වීඩියෝ එකක් පළ කරා. මේ ගැන මම සොයාගෙන යනකොට හරාණු සැකකරුවෙකු ලෙස පෙනී සිටපු තවත් සැකකරුවන් කීප දෙනෙකුට පාස්කු ප්‍රහාරයට කලින්, ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයට ගොඩක් කලින් තිබ්බ නඩුවකට මෛත්‍රී ගුණරත්න මහත්තයා පෙනී ඉඳලා තියෙනවා. ඒක පදනම් කරගෙන තමයි මේ විදිහේ අභූත මඩක් ගහන්නේ. ඒක පාස්කු ප්‍රහාරයට ගොඩාක් ඉස්සෙල්ලා වුණ දෙයක්. ඇමරිකානු ඩොලර් මිලියන 2.5 වංචාව ඇත්තටම ප්‍රීලෝස් සංවිධානයේ විදිහට එළියට දැම්මේ. මෛත්‍රී ගුණරත්න මහත්තයා කියන්නේ ප්‍රීලෝස් සංවිධානයේ වර්තමාන සභාපතිතුමා. ඉතින් දිගින් දිගටම මේ වෙලාවේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු හොයලා විපක්ෂයේ කාර්යභාරය තනියම කරන චරිතයක් විදිහට මම මෛත්‍රී ගුණරත්න මහත්තයා දැකලා තියෙනවා. මෛත්‍රී ගුණරත්න මහත්තයාට ගහන්න කිසිම චෝදනාවක් නැතිකොට සාරංගව සම්බන්ධ කරලා එතුමාට ගහනවා කියන එක බාල චෝදනාවක්. ඒක හරි බාල චෝදනාවක්. ඉතින් ඇත්තටම අපි මීට වඩා ලොකු චෝදනාවක් බලාපොරොත්තු වුණා. මොකද මෛත්‍රී සර් මේ විදිහට ආණ්ඩුව දිගින් දිගටම ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙනකොට ඒ අඩුපාඩු බලන විපක්ෂයේ වුණත් සති දෙකක් තුනක් මාසයක් තිස්සේ සෙල්ලම් කරේ ওই චෝදනා ටික කරන්නේ. හැබැයි විපක්ෂයට හොයාගන්න බැරි වුණානේ. මම කියන්නේ මචං උඹලා දේශපාලනය කරන විදිහ අපි බලන් ඉන්නවා. අපි බෑක් එන්ඩ් එකේ දේශපාලනය කාලයක් කරලා තියෙනවා. අපි කැම්පේන් කරලා තියෙනවා. උඹලා කරන්න හදන දේශපාලනය හරි පරණයි. උදාහරණ ගත්තොත් එimhe අතන මේ ආණ්ඩුව පරද්දන්න වෙන පක්ෂයක මාධ්‍ය ලේකම් කෙනෙක් වුණත් මම අර්ධ සාක්ෂියට එකගව කතා කරන මිනිස්සෙක්. මේ වත්මන් විපක්ෂය ආණ්ඩුවට කරන චෝදනා ඒ ස්ටයිල් එකෙන් මම ආණ්ඩුවට චෝදනා කරන්න කැමති නැහැ. මොකද මිනිසුන්ගේ thinking pattern එක වෙනස් කියලා ජවිපේ හොඳට දන්නවා. මොකද එහෙම වෙනස් වෙච්ච thinking pattern එකක මිනිස්සු තමයි ජවිපේ ඔතෙන් උස්සලා තිබ්බේ. මේ මම මේ විපක්ෂයට කියන්නේ. ආණ්ඩුව පරාජය කරලා බලය ගන්න උවමනාවක් තියෙනවා නම් විපක්ෂයට ඔය විදිහට දේශපාලනය කළ හරියන්නේ නැහැ. උදාහරණයකට සලේව බේරගන්න විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, දිලිත් ජයවීර කවුද නොගියේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මම තාම දැක්කේ නැහැ බයි එතෙන්ට ගිහිල්ලා මැදිහත් වෙලා ඉන්න. ඔය උදේ ගම්මන්පිලලාමයි තෙල් ඉවරනකොට බලශක්තියම තින්න කාලේ කොවාට එකක් දාන්න නැතුව මේකට හරියම ක්‍රමයක් ගේන්නේ නැතුව සතියයි තෙල් තියෙන්නේ, සති දෙකයි තෙල් තියෙන්නේ කියලා මාධ්‍ය සංදර්ශන දාපු මිනිස්සු. මමති පත්තම් හම්බෙලා කලමනාකරණ කරගන්න බැරි වුණානේ. එයාලා එදා රාජපක්ෂවරු විවේචනය කරපු රාජපක්ෂවරු වෙනුවෙන් අද පිණී ඉන්නවා. විමල් විසා ගම්මන්පිලක දේශපාලනය ගත්තොත් එහෙම මහින්ද සුළඟ නුගේ ගොඩට ගෙනාවේ විමල් වීරවංශනේ. ඒකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේනේ. දැන් දෙවෙනි තුන්වෙනි පාරත් විමල් හිතනවා නම් තව සුළඟක් ගේන්න පුළුවන් කියලා මං විමල්ට කියනවා. ඔයාට හම්බන සුළඟක් නැති වෙලා තියෙනවා. උඹලට බැරිද මචං එක මහින්දව ආරක්ෂා කරගන්න රාජපක්ෂවරු ටිකම උන්ටම කර නැතුව තනියම පොලිටික් කරන්න. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් විමල් වීරවංශ ඩවුන් වෙලා හිටියා, ගම්මන්පිල ඩවුන් වෙලා හිටියා. ඒ ඡන්දෙන් පෙරදුනාට පස්සේ ටික කාලයක් නිහඬතාවයේ අරන් ආපහු ඡන්දදායකගේ අතරට මුණ දාගෙන ඊළඟ ඡන්දෙට ලෑස්ති වෙන්න කැම්පේන්ස් ඕනි කියලා මම දන්නවා. ඉතින් විමල් සින්දු ගැහුවා, ඒ සින්දු මම බැලුවා. ඉතින් විමල් පොඩ්ඩ ආවා. දැන් පාට ලියන්නේ අර පැත්තෙන් දේශන තීතිය. විමල්ගේ එන කැම්පේන් එක හරි ලස්සන හොඳට ඇවි තිබ්බා. ඒත් අන්තිමට මොකද කරේ? දැන් පච වුණානේ. නේ ගම්මන්පිලටත් දැන් පච වුණානේ. ඉතින් ගම්මන්පිල හිතනවා නම් ඡන්ද ලැබෙයි කියලා මේ ජෙනරේෂන් එකේ එහෙම ඡන්ද හම්බෙන්නේ නැහැ. දැන් අපිත් හරි වයසයි. දැන් ඊට වඩා ඉන්න නංගිලා මල්ලිලා ගොඩක් බුද්ධිමත්. ඉතින් මේ මිනිසුන්ගේ ෆිලොසොෆි එක තේරුම් ගන්න බැරුව මොන විදිහේ කැම්පේන් ටීම් එකක් විමල්ට ඉන්නවද ගම්මන්පිලට ඉන්නවද කියලා මම දන්නේ නැහැ. එක්ක ඊළඟ ඡන්ද කරන්න මේක රාජපක්ෂවරුන්ගෙන් සල්ලි අරන් ඔයාලා මේකට දෙනවද මේ සත්‍යග්‍රහ කරනවද කියලා මම දන්නේ නැහැ. විමල් ඒක දැන් ඉවරයි. විමල් මිනිස්සු ඒ තැන නැහැ. දැන් ඔච්චර කාල විමල් ගම්මන්පිල ඡන්ද ටිකක් හදාන්නකොට ඇත්තටම මම සතුටු වුණා. මුන් දෙනා මාර මැච් එකක් ගාලා පට කැම්පේන් එකක් ගහ උඩට එනවා කියලා සින්දු ගාගෙන නේ. දැන් මොකද උනේ? එයා හදාගෙන අවුරුදු දෙකක් විතර පරාජයත් එක්ක හදාගෙන උඩට ආව පීක් එක දැන් තියාගන්න පුළුවන් වුණා. හිතනවාද කොළඹ දිනන්න පුළුවන් ඒක? අලේ පාස්කු පාරේට සම්බන්ධද නැද්ද කියලා අපි දන්නේ. මේ විමර්ශන වලට එකක නෑ කියන්නේ ගරු අධිකරණ කරන අගෞරවය. පාස්කු ප්‍රහාරය එකක්වත් බේරන්න එන්න එපා. පාස්කු ප්‍රහාරයට හොට දාන එක විපක්ෂයේ හොඳවරකටවත් මම මිනිසුන්නේ කියන්නේ. උන්ට ඡන්ද දෙන්න එපා. සලේ බේරගන්න කතා කරන කෙනෙකුටවත් ඡන්ද දෙන්න එපා. සලේ බේරගන්න ඕන නම් සලේ වැරද්දක් කරේ නැත්තම් රාජ්‍ය බුද්ධියංශ ප්‍රධානියා නම් සලේට පුළුවන් ලැප් එකේ පාස්වර්ඩ් එක දෙන්න. සලේට පුළුවන් කාලා බීලා හොඳට ඉඳලා අධිකරණයේ නිවැරදි කරු කියලා ඔප්පු කරා. ඒ සලේට බැරි.
සලේ දන්න දෙයක් තියෙනවා. සලේ කට ඇරියොත් ඉර යනවා. එළියට ආවොත් ලේට කොහෙන් හරි ෂොට් එක හම්බෙයි කියලා අපි හිතනවා. මොකද ඒකේ කට උතරේ කවුරු හරි පුරවැසියෙකුට යම් කිසි හානියක් කරනවා නම් ඉතින් සලයට මොකක් හරි මර තර්ජනයක් තියෙනවා. තියෙයි කියලා මං හිතනවා. මේ වෙලාවේ හොස්පිටල් එකේ දාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියාගෙන ඇත්තටම සලයව ආරක්ෂා කරන්න රජය ලොකු කැපකිරීමක් කරනවා කියලා මට තේරෙනවා. බලය ගන්න මිනි මරපු සලේලා බේර ගන්න කතා කරන විපක්ෂය කරන්නේ ඔබලට තියෙන ඉදිරි අනාගත දේශපාලනය නැති කරගන්න. උඹලට තියෙන සල්ලි වලට මෙන්ටේන් කරන ස්ටේටස් එකට උඹලට තේරෙන්නේ නැහැ මේ බිම්මට්ටමේ මිනිස්සුන්ගේ හදවත දේශපාලන. තේරුම් ගන්න රනිල් වික්‍රමසිංහ හොඳ නායකයෙක් හැබැයි එයා බෑඩ් කමියුනිකේෂන් එයාගේ කමියුනිකේෂන් පැත්ත ෆේලි. ආණ්ඩුව කර දුන්න ටෝක්ස් වලට ආණ්ඩුවට මේක කරන්න දෙන්න ඕන. කරන්න දීලා බලන් ඉන්න. මෛත්‍රී ගුණරත්න මහත්තයා වගේ ආණ්ඩුවේ වැරදි තියෙනවා නම් ඒවා පිළිවෙලට පෙන්වලා දීපන්. ඒකට කඩ යන්න එපා. අපි මැරෙන්න කලින් පාස්කු පාරේ මහමොල කරුත් ඉර යන්න ඕනේ. මේ පාස්කු පාරේට සම්බන්ධ හැම එකම නීතිය රැහැනට අල්ල දෙන්න. මොකද අපිට සාධාරණයක් එන්න ඕනේ. මේක ගැව්වේ මොකා වුණත් අපිට වැඩක් නැහැ. උන් වෙනුවෙන් කතා කරන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා කියලා මම කියන්නේ. මෛත්‍රී ගුණරත්න මහත්තයාටත් කියන්නේ මම හරි ආදරේ මගේ නායකයා. එතුමාටත් කියන්නේ එතුමාට කතා කරන්න උවමනාවක් වෙන්නේ නැහැ මේ සලේ ගැන. කිසිම වුණාවක් ඕනේ නැහැ සර් සලේ කියන සර්ට කතා කරන්න. සර් කරන් යන භූමිකාව සර්ට කිසිම ගැටලුවක් නැහැ සර්. ඒ කියන්නේ සර්ට කිසිම චෝදනාවක් නැහැ. බුද්ධිමත් මිනිස්සෙක් සර් මේ ලංකාවේ ප්‍රසිද්ධ නඩු ඉන්නපු ප්‍රසිද්ධ නඩු හසුරුවපු ප්‍රවීණ නීතිඥතුමෙක්. ඒ වගේම හිටපු බස්නාහිර පළාත් සහ ඌව පළාත් ආණ්ඩුකාර මම හිතන්නේ 14 of governor. ඒ තිබ්බ අත්දැකීම් එක ගත්තට පස්සේ මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවත් එළි ඉන්න විපක්ෂයේවත් മന്ത്രിවරු නැති නීති දේශපාලනික දැනුම සර්ට තියෙනවා කියලා. මට ඉදිරියට පේන මට හිතෙන දේශපාලන අනාගතය ගැන කිව්වොත් එහෙම ඔය ජාතිවාදී පෙරමුණේ ඉන්න යන් ජාතිකත්ව පෙරමුණක් හදන්න උත්සාහ කරන දිලිත් ජයවීරට මම දන්නවා ඔය දෙරනේ බලන අම්මඩිලා ටික ඇරෙන්න වෙන කවුරුත් හම්බෙන්නේ නැහැ කියලා. කොළඹ ඔය විදියට හදන්න ගියත් දිලිත් ඕක හදාගන්නත් බෑ කියලා මම දන්නවා. මොකද දිලිත් ඕක හදන්න හම්බෙන්නෙත් නැහැ. මොකද බිම්මට්ටමේ දේශපාලනේ මම දන්නවා දිලිත් තාම තීරුම් ගන්න නැහැ කියලා. දිලිත්ගේ ටීම් එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ මම හිතන්නේ බිම්මට්ටම එතන ටීම් එකත් එක්ක ඇති කියලා. ටීම් එකේ බිම්මට්ටම ගැන මම දන්නවා ඒක කවදාවත් ඒවා දවල් හීන බිම්මට්ටම සාර්ථක වෙන්නේ නැහැ. ලංකාවේ සුළුතරයක් ඉන්නවනේ සාමාන්‍ය මෝඩ සෙට් එකක් ඉන්නවනේ. ඉතින් ඒ සෙට් එකේ කොහොම ඡන්ද වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක කොහොමත් අර නයි පක්ෂ වලට තියෙන්නේ. රනිල් ඒ වගේ දේවල් මම ඉස්සරහට අපි වීඩියෝස් එනවා අපි පොඩ්කාස්ට් වුණා මම ඒ වගේ කියන්න. පාස්කු පාරය ගැන මට කතා කරන්නයි තියන්නේ නැහැ කියන කාටවත් බෑ. මොකද සාරාන් ඔය පාස්කු ගහන්න කලින් මම මගේ ෆැමිලි ගත්ත කිටියේ ඔය කටුව පිටියේ කියන්නේ ජයරාජ් ප්‍රනාන්දු ෆුල්ලේ මහත්තයාගේ පෞද්ගලික ලේකම්ගේ ඇපාර්ට්මන්ට් වර්ගයක් තිබ්බා. ඒ ඇපාර්ට්මන්ට් එක මම එතකොට මින්නගම්බල රෙන්ට් එකට අරන් සම්පූර්ණ මගේ වියදමින් ෆර්නිචර්ස් දාලා තිබ්බේ කොමඩි මගේ ෆැමිලි එකේ මේ නෑදෑයෝ හිටියා කටුව පිටියේ. අපි ඒ නිසා තමයි එන් ගොඩක් ගත්තේ කොළඹට ළඟ නිසා. අන්තිමේට අවුරුද්දට මගේ ගෙදර ගියා මේ නුවර ගියාමයි අය අපිට එන්න හම්බුන්නේ නැහැ මීගමුවට. ඉතින් අය මීගම යන්න හම්බුනේත් නැහැ. ඒ මගේ ෆර්නිචර් තාම හම්බුනේත් නැහැ. ඉතින් මගේ ජීවිතේ සමහර කියන්න බැරි ගොඩක් දේවල් ප්‍රහාරයත් එක්ක වෙනස් වුණා. අපි ගොඩනගපු දේවල් ආර්ථික ගොඩක් වැටුණා. අදටත් ඒකේ බලපෑම මට තියෙනවා. ඉතින් සමහර වෙලාවට ගමක් නැහැ. සමහර දරුවන්ට දෙමව්පියෝ නැහැ. සමහර දෙමව්පියන්ට දරුවෝ නැහැ. මම උපතින් බෞද්ධයෙක් වෙන්න පුළුවන්. හැබැයි මම ක්‍රිස්තියානි ධර්මයට ආදරය කරන ජේසුස් වහන්සේට මම ඉතා ලැබි මිනිස්සෙක්. පල්ලි යන්නේ උන්වහන්සේට යාචනා කරන්න අපි තියෙන ප්‍රශ්න කියන්නේ. ඒ වගේ තැනකට ඇවිල්ලා ප්‍රහාරයක් එල්ල කළා අපේ කිතුණුවන් එච්චර ගොඩක් දරුවොත් එක්ක ඝාතනය කරනවා කියන්නේ ඒක නම් කවදාවත් සමාවක් දෙන්න බෑ මාත්‍යෝ. එතකොට ඒ වගේ මිනිමරුව බේරගන්න කතා කරන එකෙක්වත් විපක්ෂයේ එකෙක්වත් උඹලා සල්ලි වලට කතා කරනවද මම දන්නේ නැහැ. උඹලා නැත්තම් උඹලට දේශපාලනේ අනාථයෝ විදියට උඹලා මේ රාජපක්ෂවරුන්ගේ ගොට්ට අල්ලගෙන තාම රාජපක්ෂවරුන්ම ඕනේ දිනන්න කියලා හිතාන උඹලා කතා කරනවද දන්නේ. එහෙම වුණොත් උඹලා කොන්දප්පර නැති පයන්නෝ කියලා තමයි මට කියන්න තියෙන්නේ. උඹලට බැරි නම් උඹලගේ දේශපාලන ඇජෙන්ඩා එකක් හදාගන්න. උඹලා දේශපාලන උඹලා න්‍යාය පත්‍රයක් නැත්තම් උඹලට ඕන උඹලට විශ්වාසයක් නැත්තම් උඹලා ගැන උඹලට තනියෙන් මේ ගමන යන්න පුළුවන් කියලා. වැරදි කරපිකාට වැරදි කියලා පැත්තකට මෙයල්ලා. ඇයි උඹලට බැරි? ඇයි සලේ සුද්ධ කරන්න යන්නේ? උඹලා හිතනවා සලේ සුද්ධ ගන්න හම්බෙයි කියලා. සලේ ඝාතකෙක් නා. ඒ ඝාතනයට සම්බන්ධ වෙච්ච මිනිස්සු ඔක්කොටම ගරු අධිකරණයෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙයි යුතුමයි. ඒක නතර කරන්න උත්සාහ කළා රාජපක්ෂවරු
ආපහු බලයට ගෙනල්ලා ආපහු කැබිනට් මන්ත්‍රී දුර නම් ගන්න හදන්නේ ඒවා සුරංගනා කතා පුතේ. Taman ලස්සන ගොඩනගාගෙන එන දේශපාලනේ සල්ලේ වෙනුවෙන් රුපියලට දෙකට සල්ලේ වෙනුවෙන් මිලියන ගණන් වලටවත් වොයිස් කට් දීලා Taman රැකගෙන ඉන්න සිවිල් සංවිධානයේ නම සල්ලේ වෙනුවෙන් පාවිච්චි කරන රාජපක්ෂලාගෙන් සල්ලි අරන් නැත්නම් රාජපක්ෂලා ඔළුව අත ගන්නකොට සලකනකොට චූන් වෙලා සල්ලේ වෙනුවෙන් කතා කරලා දෙන්නම් සර් කියලා නිකන් ලොකු සීන් දාන්න දෙන්න යන්න එපා. උඹලට දේශපාලන සාක්ෂරතාවයක් තියෙනවා නම් උඹලා දැනගන්න ඕනේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඉස්සරහ පළාත් සභාව යනවා මේ ආණ්ඩුව කුමක් පළාත් සභාවක් තියයි. මොකද මේ ආණ්ඩුවේ දුන්න ලොකුම පොරොන්දුව තමයි මේ අපරාධකාරයන්ට මේ දඬුවම් දෙන එක. ඔන්න ජනාධිපතිතුමා ෆයිට් එක එළියට දාන යනවා එක එකාට දඬුවම් හම්බ වෙනවා දරුව අධිකරණයට යනවා ඔන්න ඇතුළට යනවා හඳ පොරොන්දුවත් ඉෂ්ටු කරලා මෙයාලට බය නැතුන් ඡන්දකට යන්න පුළුවන්. ඒ මොන පළාත් සභාව මෙයාලා අනිවාර්යෙන් තියන්නේ ওই වැඩේ කළා. උඹලට ඒකවත් තේරෙන්නේ නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. රට වෙනස් වෙන්න ඕන 20යි 29 ජනාධිපතිවරණයකට පොදු අපේක්ෂකෙක් තෝරගෙන උඹලා යන්න ඕනේ නම් මං කියන්නේ උඹලා වෙනස් වෙලා දේශපාලනය කරපළ. උඹලා පෞද්ගලික උඹලා දේශපාලනය ආරම්භ කරලා ලස්සන මිනිස්සු එකතු වෙයි. ආණ්ඩුව එතන වැරද්දක් තියෙනවනේ මෙතන වැරද්දක් තියෙනවනේ මම කියන්නේ හරි වැරද්ද පෙන්වලා දීපල්ලා උඹලා ඒකට ගන්නලකො මේ මොකක් හරි උඹලාගේ සොලියුෂන් එකක් දීපල්ලකො. එහෙමනේ බං කරන්නේ. උඹලා කරන්නේ මොනවද අධිරාජ්‍යවාදීව අතන වොයිස් කටුයි මොනව රෙද්දක්ද බං මේ විලි ලැජ්ජයිනේ. ඒක විලි ලැජ්ජයිනේ. අලේගේ කියන්න ඕනේ නැහැ නේ පෙවුති දකින්නකොට සලේ මොකෙද්ද කියලා තේරෙනවා. මේක පරිගැනීමේ චේතනාවෙන් කරනවද නැද්ද කියලා ගරු අධිකරණය තීරණය කරයි. හැබැයි මේ නඩු යන විදියට මේ යන්න ඕනේ කියලා මොලයක් තියෙන ශ්‍රී ලාංකිකයන්ට තේරෙනවා. ඒක පොඩි ළමයෙකුට වඩා තේරෙනවා. පාස්කුපාරේ වින්දි තියන්න මැරෙන්න මොහොතකට තිබිලා හරි අපිට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. එහෙම ඉෂ්ට වෙන්නේ නැත්නම් මේ රටේ තියෙන ආගම් හැමදේම බොරු. සල්ලේ හොම කතා කරන්න තු කන්නේ බොන නැතුව මෙහෙම මැරෙන්න යනවා නම් බල ඒකෙම දෙයක් තේරුම් ගන්න. හැබැයි මේ නඩුව එහෙම වුණොත් ඉස්සරහට යන ටිකක් අමාරු වෙයි. හැබැයි දෙවියන් වහන්සේ අපිට ඇත්ත පෙන්නයි. ඒ දෙවියන් වහන්සේ කරන්න යන සාධාරණයට සල්ලේ වෙනුවෙන් එක බල්ලෙක් කතා කරන්න එපා කියලා සල්ලේ වෙනුවෙන් කතා කරන හැම එකකින්ම මිනිමරුව. බල මට ජාතිවාදී කියලා බනින්න එපා. රාණසාර හාමුදුරුවෝ කඹුරුපියකින් මම. නුවර මහනුවර හිටපු තරුණ සංවිධායකයෙක් මම. 2015 මම හිතන්නේ මහමැතිවරණය අපේ නුවර ડોක්ටර් ඉල්ලුවා. ડોක්ටර්ගේ නම මම මෙතන කියන්නේ නැහැ. එතකොට නුවර ඉඳන් හසලක වෙනකම් තිබ්බ හැම පන්සලකම මට වාහන දීලා තිබ්බ හැම පන්සලකම කැම්පේන් කරේ මම. ડોක්ටර්ත් ආවා වාහන 4-5ක් මම ෆොටෝ එකක් දාන්නම් ඕන. මම කැම්පේන් කරේ. මගේ සෙනග ඇරන් මම කරේ. ඒ අපි රැවටුණා ඉස්සර ජාතිවාදී අම්මට ඔළුව මාර විදිහට රැවටුණා. දේශපාලන අය මුල් කාලේ අපි රැවටුණා. පස්සේ අපිම තේරුම් ගත්තා මුම් මොකද ගන්න මුම් මේ දෙකට තුනට කඩල ඉවල්ලා මුම් මේ ඡන්ද මංකොල්ල කන්නේ කියලා. අපි එකමුතුකමට ගහන්නේ කියලා. ඒ නිසා මට කඳවුරු ගැන කියන්න දන්න එපා. ඔය හැම කඳවුරම හොඳ කට්ට කාලා තියෙනවා. හොඳ තනතුරු ගරන් තියෙනවා. උන්ගේ හැමදේම දැකලා තියෙනවා. හැබැයි මේ රටේ ජාතිවාදී කියනෙමුත් ඉන්නවා. සාම්ප්‍රදායික මුස්ලිම් වගේම ජාතිවාදී දැනට එහෙම ඉන්න මිනිස්සුත් මේ කොළඹ අපට ඉන්නවා. කොල්ලෝ ඉන්නවා. ජාතිවාදී අදහස් තියෙන උන් ඉන්න මම දන්නවා. තේරුණාද? එතකොට ඒ වගේ උන් ඔය පුපුරලා තමයි අවුරුදු 20 ගාණක් ගිහලා තාප ඔය වගේ දෙයක් වෙන්නේ. ඔය වගේ දේවල් වෙනවා. ඒව නතර කරන්නත් බෑ. ඒව නතර කරගන්න එක ඉතින් රජයේ බුද්ධියන්සේ වගකීම. සාම්ප්‍රදායික මුස්ලිම් අන්තවාදී නෑ. හැබැයි අන්තවාදී සෙට් එකක් ඉන්නවා. බ්‍රේන් වොෂ් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ මිනිස්සු ගැන දැම්ම මිදන් අපි මේ මිනිසුන්ගේ චර්යා හැසිරීම හැමදේම අපි දැම්ම මිදන් මොනිටර් කරනවා. නැත්නම් අනාගතේ මේ වගේ දෙයක් ආපහු වෙන්න නොවෙන්න අපිට වෙනවා මිනිස්සු දැනුවත් කරන්න. බ්‍රූනෝ කියනවාගේ බිත්තියට හේතු කරපුවාම තමයි අන්න එතික්ස් කැත පාරවල් ගන්න. දැන් සල්ලියම කැත පාරවල් ගහගෙන. ඒකට සම්බන්ධෙමුත් කැත පාරවල් ගහගෙන. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ නම් නියම විපක්ෂයක් විදියට වැඩේට බහැපල්. නැත්තම් මේ ආණ්ඩුව ගෙදර යවන එක හොඳින් කරන්නත් අමාරු දෙයක් නරකින් කරන්නත් අමාරු පුළුවන් දෙයක් නේ. මොකද මේ ආණ්ඩුවේ ජෙප් එක නොවුනත් මම ආණ්ඩුව ගැන මට එන සෙන්ස් එකක් තියෙනවා. ඒ සෙන්ස් එක උඹලා තේරුම් ගන්න. උඹලා දෙන වොයිස් කට් වලින් ආණ්ඩුව ගෙදර යවන්න බෑ. මේ විප්ලවයක් කරලා බලයට ගත්ත මේ ආණ්ඩුවක් ගෙදර යවන්න පුළුවන් විප්ලවයකින්ම විතරයි. ඒ විප්ලවයක් කරන්න උඹලා ඔය දෙන වොයිස් කට් වලින් සත්‍යග්‍රහ කරලා එම කරන්න බෑ. එක කැරල් එකට සම්බන්ධ වෙච්ච කොට්ටාසය ගෝඨාභය එළවන්න සම්බන්ධ වෙච්ච කොට්ටාසය ඒකෙන් භාගයට භාගයක් දෙවෙනි කැරල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ඉතිහාසෙ පුරා එම්මයි. එතකොට කැරල්ලකින් බලයටපත් වෙන්න කැරල්ලෙන්ම තමයි ගෙදර යන්නේ. මේ පොළොවේ මට්ටමේ තියෙන ජාතිවාදී අපි කොහොමද ඉස්සරහට අගුලලා දානවා. අපිට පුළුවන් විදිහට අපි ඒව ජනගත කරනවා. මේ දවස් ටිකේ අසනීප තත්ත්ව සහ වෙන තියෙන රාජකාරීත් එක මට මේක ලියන්න කාර්යය වෙන් කරන්න බෑ. කොහොමත් ඉදිරියේදී සලේ වෙනුවෙන් කතා නොකර පාස්කුපාරේ සාධාරණීකරණය කරන්න යන්න නැති ඕනි කෙනෙක් එක්ක අපි දේශපාලනය කරනවා. හැබැයි එහෙම කියලා අපි ජෙප් එක නෙවෙයි. හැබැයි රටට ආදරෙයි මේ රට දුවන්න දෙන්න ඕනේ. රට දුවන ගමන් තමයි කරන දේශපාලනයක් කරන්න ඕනේ. අයිතන ජෙනරේෂන් එකත් එහෙම තමයි. පොඩි පොකට් මීටින් දාගෙන ෆ්ලයර්ස් හදලා බූට්ස් ගාගෙන පොඩි කැම්පේන් කරලා පොඩි ස්පොන්සර්ෂිප් දාලා නැත්තම් සල්ලි වෙනුවෙන් ගිහිල්ලා ෆොටෝ ගාලා සත්‍යග්‍රහ කරලා දේශපාලනය එනවනම්
උඹලා ගැන තියෙන්නේ පව්. උඹලා සල්ලි ටික එක්ක සේවින් කරපල්ලා ඔයගේ මොකක් හරි ඉන්ට්‍රස්ට් එකක් ඔකට මොකක් හරි පොලියක්වත් තියෙයි. ගොන් අතර කැම්පේන් කරන්න එපා. උඹලා මිනිසුන්ගේ සංවේදී දේවල් එක දේශපාලනය කරන්න එපා. අරගලයක් කරලා විධායක ජනාධිපති කෙනෙක් ගෙදර යපු රටක් මේක. ඉතින් මේ මිනිස්සු බුද්ධිමත්. ඒ මිනිස්සුන්ගේ ඊළඟ පරම්පරාව අල්ලලා ඊට වඩා බුද්ධිමත්. ඒ ජෙනරේෂන් එකත් එක්ක ඔය වගේ නම් පිස්සු නල්ලා ඡන්දය දිනන්න බෑ. රටටත් දුවන්න දීලා හදවතට එකගව දේශපාලනය කරන්න ඕනේ. මම එහෙම දේශපාලනයක් දකින අපේ මෛත්‍රී ගුණරත්න මහත්තයාගේ මම කියන්නේ උඹලට යෝජනා කරනවා. දේශපාලනය කරනවා නම් මෛත්‍රී ගුණරත්න මහත්තයා බල්ලාරි දේශපාලනය හැදියල්ලා කියලා. එතුමාගෙත් වැරදි ඇති. හැමෝම අංග සම්පූර්ණ නැහැ. මම විශ්වාස කරනවා සලේ වෙනුවෙන් එතුමා කතා කරන එක නතර කරයි කියලා. මම යෝජනා කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ද මෙච්චර කල අපි පිටිපස්ස ආයට අපි ඉස්සරහට එනවා. ඒ නිසා අපි එතික්ස් එක්ක මේ පොලිටික්ස් කරමු. අපි කවුරුත්වත් පර්සනල් ඇජෙන්ඩා කාගේවත් පර්සනල් ලයිෆ් අප් කරලා දෙන්න උන් ගොඩ දාන්න කවුරුත් පොලිටික්ස් කරන්න ඕනේ නෑ. එක මව්බිම දෙක හද සාක්ෂිය. ওই දෙක එකතු අපි පොලිටික්ස් කරමු. කරුණාවෙන් ඉල්ලන්නේ. අටම ස්ථානයේ දැරියට සාධාරණක් විය යුතුයි. අනිවාර්යෙන්ම පාස්පාරේ වින්දිතියන්ද සාධාරණක් විය යුතුයි. ස්ත්‍රී දූෂකේවත් මිනිමරුව වෙනුවෙන්වත් මොලේ තියෙන විපක්ෂ කරන්න එපා කියලා මම යෝජනා කරනවා. උඹලට ඕන නම් කතා කරපල්ලා. උඹලට ඡන්ද පදනමක් කවදාවත් තියෙන්නේ නැහැ කියලා. ඒක හිතේ තියාගෙන කතා කරපල්ලා. එහෙනම් අපි ඉස්සරහ දිගින් දිගටම හම්බෙමු. අපි බලාගෙන ඉමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.